right ඊට පස්සේ අපි යන් අපිට කියනවා අන්තිමට තියෙනවා එකක් වාහනවල විකිරකයට ජලය දැමීම කියලා. හරිද? වාහනේ විකිරකයට ජලය දැමීම කියලා. මේ බලන්නකෝ. වාහනේ විකිරකයට ජලය දානවා කියන්නේ මොකද්ද කියලා? අපි ඒවා දැකලා තියෙනවද? අර වාහනවල දැන් ඔයාගේ ගෙදර වාහනයක් තියෙනවා නම් දැකලා ඇතිනේ. අර ඉස්සරහාට කෑල්ල ඇරලා අපි දානවා වතුර දානවා රේඩියේටරේට වතුර දානවා කියලා අහලා තියෙනවා. හරි එන්ජින් එක රත් වුනහම එන්ජින් එකේ රස්නේ හරිද? එන්ජින් එකේ රස්නේ නිසා ඒ රස්නේ අඩු කරන්න අපි එන්ජින් එකේ පැත්තකින් වතුර දානවා තැනක් ඔයා දැකලායි සමහර. හරිද? අන්න ඒක තමයි මේ විකිරකයට වතුර ඇතුළු කරනවා කියන්නේ. එහෙනම් මේ බලන්න මේ එන්ජින් එකේ රස්නේ හින්දා එන්ජින් එක සීතල කරන්න නේද පුතේ අපි දාන්නේ වතුර. එහෙනම් අන්න සිසිලන කාරක ගුණය කියන එකට ගැලපෙන උත්තරේ මොකක්ද අපි වාගත්ත අන්තිමට තමයි තියෙන්නේ. විකිරකයට ජලය යෙදීම කියන එක. හරිද? එහෙනම් වාහනවල විකිරකයට ජලය යෙදීම කියන එක තෝරගන්න පුළුවන් ඒ ගාවට. හරි. විකිරකයට ජලය යෙදීම කියන එක එහෙනම් අපිට යොදන්න පුළුවන් සිසිලන කාරක ගුණයේ විදිහට. පැහැදිලි නේද කතාව? තේරුණා නේද? හරි ඊට පස්සේ කොහෙද දැන් ඉතුරුලා දෙන්නේ අපිට තව? A හරි B හරි C හරි මෙහා ඉන්නවනේ. B තියෙනවා තව. B බලන්න B. දොඩම් පානයක් සැකසීම. හරිද? දොඩම් පානයක් හදන්නේ මොකටද අපි මොනකටද? දොඩම් පානයක් හදන්නේ. ඔයා දොඩම් බීම් එකක් හදනකොට ඒකට මොනවද දාන්නේ කියලා පොඩ්ඩක් මතක් කරගන්න. දොඩම් පානයක් සකසද්දී ඔයා මොනවද දාන්නේ ඒකට? දොඩම් පානයක් හදද්දී අපි දානවා මේ දෙයකට සීනි දානවා, ලුණු දානවා. හරිද? එතකොට මොකද්ද වෙන්නේ ඒකෙදි? එහෙනම් ඒවා දාලා මොකද අපි කරන්නේ? දිය කරනවනේ නේ. මිශ්‍රණයක් හදන එකනේ කරන්නේ. එහෙනම් ද්‍රාවක ගුණය කියන එක නම් ගැලපෙන්නේ කොතනටද? මෙන්න මෙතනට නේද? දොඩම් පානයක් සකසන්න අපිට වැදගත් වෙන්නේ මොකද්ද? ජලයේ තියෙන ද්‍රාවක ගුණය. ඒ කියන්නේ දිය කිරීමේ ගුණාංගය කියන එක තමයි B ගාවට එන්න ඕනේ. B කියන කොටුවට වැටෙන්න ඕනේ කරන් ජලයේ ගුණය තමයි මොකද්ද? ද්‍රාවක ගුණය. අපි කතා කරන්නේ ජලයේ ගුණාංග වලට මතකද නේ? ජීවත් වීමේ මාධ්‍යයක් විදියට ස්නේහක ගුණය, සිසිලන කාරක ගුණය. ඊට පස්සේ එහෙනම් මොනවාද? බීම ද්‍රාවණයක් හදනකොට දොඩම් විශේෂ ද්‍රාවණයක් හදනකොට අපිට ඒකේ තියෙන ගුණාංගය තමයි ද්‍රාවක ගුණය කියන්නේ. හරි. එහෙනම් ඔයා තෝරගන්න ඕනේ උත්තරේ තමයි ද්‍රාවක ගුණය කියන එක. ඒක ලියුවනම් හරි. හරි. B ගාවට දාන්න ඕනේ මොකද්ද? ජලයේ තියෙන ද්‍රාවක ගුණය. හරිද? කොහොමද මේ සෙට් එකම හරිය එක්කෙනෙක් ඉන්නවද? හොඳයි ඈ. බෞතරකයේ හරිය ඇති කියලා මම හිතනවා. හරිද? ඒ ටික කරා නම් හොඳයි ඈ. සම්පූර්ණ පාඩම මතකෙනෙත් තමයි ඒක කරන්නේ හරිය. right. බලන්න ඒකේ තියෙනවනේ ABCD හතරෙන්. හරිද? හතරෙන් හතරම හරි ගිය අය දාන්න. හතරෙන් හරි කියලා ඔක්කොම දාන්න. chat එකට message එකක් දාන්න. හතරෙන් හතරම හරි වගේ කියලා. බලන්න කාගෙද හරි ගිහින් තියෙන්නේ. ඔක්කොම හරි ගියව කවුරුත් නැද්ද? කවුද ඉන්නවා අපේ ජිනෙත් ඉන්නවනේ. ජිනෙත් ගියේ ඔක්කොම හරිද? හරි. හොඳයි පුතේ. හරි තව කවුරු හරි ඉන්නවා නම් chat එකට දාන්න ඔක්කොම හරි ගියා කියලා. වැරදුනාට කමක් නැහැ. හරිද? ඔක්කොම හරියන්න කරමු අපි. ප්‍රශ්නේ ඔහොම තියලා චුට්ටක් යංගු මේ පාඩම මතක් කරලා දෙන්න මම ඔයාලට. හරිද? ගන්නකො ආගේ අච්චු පොතත් ළඟට ගන්න. තව ඉන්න ඔක්කොම හරි ගියපුවා ඉන්න හොඳයි. තව කවුද ඉන්නේ? නිකිෂිගෙත් හරි ඔක්කොම. හොඳයි පුතේ. එතකොට මේ බලන්නකො. වතුර ගැන කතා කරනකොට පුතේ ජලය කියන්නේ වතුරනේ ඉතින්. හරිද? ඔයා දන්නව නේද වතුර එක එක විදිහට තියෙනවා මේ ස්වභාවය මේ ලෝකේ. හරිද? වැඩිම හරියක් වතුර තියෙන්නේ කොහොමද? කොහෙද වැඩිම හරියක් වතුර තියෙන්නේ? වැඩිම හරියක් වතුර කොහෙද තියෙන්නේ? ඔයාගේ ගෙදර ටැංකියේද? නෑ නේ. වැඩිම හරියක් ජලය කොහෙද තියෙන්නේ? මුහුදේනේ. අපි දන්නව නේද? මුහුදේ තමයි වැඩිපුර ජල ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට ඒ ජලය අපිට සාමාන්‍ය එදිනදා ජීවිතේට අපි භාවිතා කරන නිරිදිය ජලය වගේ භාවිතා කරන්න බෑ. අපි ඒවට කියන්නේ මොන දී කියලාද? කරදිය කියලා නේ. කරදිය කියලා තමයි කියන්නේ. මොකද ජලයේ ගොඩාක් ලුණු දිය වෙලා තියෙනවනේ. ඒකින්ද
අපි ඒවට කියනවා පරදිය ජලය. හරිද? එතකොට දැන් අපි මේ ජලය ගැන කතා කරනකොට ඉස්සෙල්ලාම පුතේ අපි කතා කරනවා ජලයේ තියෙන විශේෂ ගුණාංග ටිකක් ගැන. හරිද? ජලයේ තියෙන විශේෂ ගුණාංග ටිකක් ගැන මතක් කරමු. පළවෙනි ගුණාංගය මොකක්ද? ඔයාලට මතකද? පළවෙනියෙන්ම තියෙනවා මොනවාද? ද්‍රාවක ගුණය තියෙනවානේ. ජලයේ තියෙනවා ගුණ. ජලයේ තියෙන ගුණ ගැන කතා කරනකොට පළවෙනියෙන්ම තියෙන මොකද? ද්‍රාවක ගුණය. ද්‍රාවක ගුණය කියන්නේ මොකද්ද? ජලයට පුළුවන්ලු ගොඩාක් දේවල්. හැම දෙයක්ම නෙමෙයි. හරිද? ජලයේ හැම දෙයක්ම දිය වෙන්නේ නැහැ. දැන් ඔයා හිතන්නකෝ පෙට්‍රල් ටිකක් බූමි තෙල ටිකක් වතුරට දාලා බලන්න දිය වෙනවද? නෑනේ නේ. එහෙම ජලයේ හැම දෙයක්ම දිය වෙන්නේත් නැහැ. හරිද? ඒතකොට ජලයේ දිය වෙන ද්‍රාවණ වර්ග තියෙනවා. මේ ජලයේ මේ දිය වෙන ද්‍රාවණ වර්ග හරිද? අපි දැන් සාමාන්‍යයෙන් සරලව හිතන්න ඔයාගේ අතේ ඇඟේ මොන හරි තැවරුණත් අපි කොහෙද යන්නේ? ඉක්මනට ටැප් එක ගාලා හොද ගන්න එකනේ කරන්නේ. හරි. එතකොට ජලයට තියෙනවා හොඳ දියවීමේ ගුණාංගයක්. ද්‍රාවක ගුණයක් තියෙනවා ජලයට. හරිද? එහෙනම් අපි ජලය කතා කරන ප්‍රධානම ගුණාංගයක් තමයි මොකද? ද්‍රාවක ගුණය. මොන හරි දිය කරනවා. අපි තේ එකක් හැදුවත් මොන හරි ඒක දිය කරලා සීනි ටික තේකේ දිය කරලානේ හදන්නේ. හරි. කෑම එකක් ආහාරයක් ඉවුවත් අපි ලුණු ටික දාලා දිය කරනවා. නේ? එතකොට රෙදි සොයදුවත් කුණු ටික වතුරේ දිය කරලානේ අපි යවන්නේ. එතකොට අන්න එහෙම වතුරට තියෙනවා හොඳ දියවීමේ ගුණාංගයක්. හරිද? අපි ඒකට කියනවා මොකද්ද? ද්‍රාවක ගුණය. ජලයේ තියෙන ද්‍රාවක ගුණය කියලා. එහෙනම් අපි දැන් ඕන් දන්නවා ජලයේ ගුණාංග වල එකක් තමයි ද්‍රාවක ගුණය. ජලයේ තියනලු සිසිලන කාරකයක් විදිහට තියෙන ගුණාංගයක්. ඒ මොකද්ද ඒ කියන්නේ? මේ බලන්න. ජලයේ තියෙන ඊළඟ ගුණාංගය තමයි ජලයේ තියෙන සිසිලන කාරක ගුණය. හරි. ජලයේ තියෙන සිසිලන කාරක ගුණය. ඒ කියන්නේ මොනවා හරි උෂ්ණත්වය වැඩි අවස්ථාවකදී ඒ උෂ්ණත්වය අඩු කරන්න ජලයට තියෙනවා සිසිලන කාරක ගුණයක්. ඒ කියන්නේ උෂ්ණත්වය අඩු කරන්න පුළුවන්, කූල් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවලු කාටද? ජලයට. දැන් මෙහෙම හිතන්නකෝ මේ. ඔයා දැන් ගිනි එන රස්නේ අවුව තියෙන වෙලාවකත් හරිද? ඔයා හිමීට මේ පොකුණකට හරි නැත්නම් වතුර ලොකු වාෂණයකට පොඩ අත දාලා බලන්න. හරිද? වතුර ඇතුළ කොහොමද? වතුර ඇතුළ හරි සීතලයිනේ. හරි. දවල්ටත් වතුර ඇතුළ හරි සීතලයි. එහෙනම් මොකද්ද? ජලයට තියෙනවා නිතැතින්ම මොකද්ද? එයාව ලේසියෙන් රත් වෙන්නේ නැහැ. එයාට ලොකු තාපයේ ප්‍රමාණයක් දරා ගන්න පුළුවන්. හරි. එතකොට අන්නේ ජලයට පුළුවන්ලු හරි සීතල කිරීමේ ගුණාංගයක් වෙනවා ජලයට. සිසිලන කාරකයක් විදිහට තියෙන ගුණයක් තියෙනවා. හරි. ඒක තමයි අපි කියන්නේ ජලයේ සිසිලන කාරක ගුණය කියලා. පැහැදිලි නේද? එතකොට මොකටද අපි මේ සිසිලන කාරකයක් ඉඳ ගන්න? අර එකක් තමයි අපේ ප්‍රශ්න පත්‍රයේ තිබ්බ උත්තරේ. මොකද්ද? වාහනවල විකිරකයට ජලය යොදනවා. වාහනේ තෙල් ටැංකියට වතුර දාන්න හරි. පටල ගන්න එපා ඈ. වාහනේ තෙල් ටැංකිය ඇතුළට වතුර දැම්මොත් එහෙම මාර ප්‍රශ්නයක් වෙන්නේ. තේරුණාද? වාහනේ අර රේඩියේටරේ කියලා කියන අපි විකිරකය කියලා වෙනම කොටසක් තියෙනවා. අර ඉස්සරහා කොටස අරපුවාම වාහනේ වෙනම තියෙන වතුර දාන්න තැන. හරි. ඒකට වතුර දැම්මට පස්සේ ඒක ඇතුලේ තියෙන ජලය ටික එන්ජින් එක පුරාම වෙනම අරගෙන යන ලයින් එකක් තියෙනවා. ඒ ලයින් එක පුරා එන්ජින් එක වටේටම අරන් ගිහලා එන්ජින් එකේ තියෙන ඔක්කොම රස්නේ ටික අර වතුර ටික උරා ගන්නවා. හරි. එන්ජින් එක කූල් කරනවා වාහනේ. එතකොට අන්න ඒකට තමයි අපි කියන්නේ රේඩියේටරේ. නැත්නම් අපි නෝ විකිරකය. හරිද? අන්නේ විකිරකයේ ජලය යෙදීම වගේ එන්ජින් එකේ තියෙන රස්නේ ඔක්කොම අඩු කරන්න හැකියාවක්, කූල් කිරීමේ හැකියාවක් තියනවලු මොනවාටද? ජලයට. සිසිලන කාරක ගුණ. හරිද? ඒ විච්චර වැඩි හිතන්න ඕනේ නැහැ නේ. දැන් සාමාන්‍ය හිතන්න ගොඩාක් රස්නේ දවසක අපි මොකද කරන්නේ නිතර? දවසට දෙතුන් පාරක් නානවනේ. දවසට දෙතුන් පාරක් නාන්නේ අපි රස්නේ දවසට. හරි. ඔය නානව නේද? එක පාරක්වත් නාන්න නැති අය ඉන්නවා. සිසිලන කාරක ගුණය. right. ඊට පස්සේ අපිට තව එක උදාහරණයක් කියලා තියෙනවා පුතේ යච්ච පොතේ කර්මාන්ත ශාලා වගේ විවිධ යන්ත්‍ර ක්‍රියා කරන ස්ථානවල ලොකු තාපයක් ඇති වෙනවනේ. හරිද? ජලයේ භාවිතයෙන් මේ තාපය ඉවත් කරගන්න ක්‍රම තියෙනවලු. හරිද? ඒ කියන්නේ මොකක්ද? දැන් අර වාහනේ එන්ජින් එකේ තියෙන රස්නේ අඩු කරනවා වගේ සමහර කර්මාන්ත ශාලා තියෙනවා. දැන් ෆැක්ටරි තියෙන්නේ. ඒ ෆැක්ටරි ඇතුලේ ලොකු රස්නයක් හැදෙනවනේ පුතේ මැෂින් ක්‍රියා කරනකොට. අන්නේ ක්‍රියා කරන මැෂින් ක්‍රියා කරනකොට ඒ ඇති වෙන රස්නේ මග හරින්නත් විවිධ ක්‍රම වලින් අපි ජලය භාවිත කරනවා කියලා කියනවා. හරි. එහෙනම් ජලයට පුළුවන්ලු සරලම අදහස් තමයි මොකද? ජලයට පුළුවන් ගොඩක් කූල් කිරීමේ හැකියාවක් තියෙනවා. ජලයට අපි කියනවා සිසිලන කාරක ගුණයක් තියෙනවා කියලා. right.
එහෙනම් බලන්න ඊළඟ ගුණය ජලය ජීවයේ මාධ්‍යයක් ලෙස. හරි ඔන්න බලන්න මම ලස්සන වැඩක් කියලා දෙනවා මට. හරි ලස්සන දෙයක් කියලා දෙනවා. ආගන්නකෝ ලස්සන කතාවක්. ජීවයේ මාධ්‍යයක් ලෙස. මේ බලන්නකෝ මේ මොකද්ද මේ කියන්නේ? හරි ජීවයේ මාධ්‍යයක් ලෙස. බලන්නකෝ මොකද්ද මේ කියන්නේ කියලා මේ කතාව. එතකොට ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පුතේ මැසේජ් එකක් දාන්න chat එකට හරිද මේ කතා කරලා කියනකට වඩා chat එකට දාන්නේ හොඳයි මොකද මේ කතා කරලා කියනකොට අපිට බාධා වෙනවනේ දැන් මෙතන සද්ද දෝංකාර දෙන ප්‍රශ්නයක් මතුවෙනවා එකපාර chat එකට දාලා කියන්නේ chat එකට පොඩි ප්‍රශ්නයක් වඩා මොනවා හරි අපහැදිලි දැනක් තියෙනවා දාන්න එතකොට මට ඒකට උත්තරයක් දෙන්න පුළුවන් හරිද එහෙම අපේ අහනයි හරි ඔයාලට එහෙම මොනවා හරි අපහැදිලි දැනක් තියෙනවා අහන්න කිසි අවුලක් නැහැ හරිද මම උත්තර දෙනවා එතකොට මේ බලන්නකො මේ එතකොට දැන් එහෙනම් මේ බලන්නකො ජීවී මාධ්‍යයක් විදිහට කොහොමද ජලය වැදගත් වෙන්නේ කියලා. හරිද? ඔයා බලන්න මෙන්න තියෙනවා ඔයා හිතන්න පොකුණක්. හරිද? මෙන්න තියෙනවා පොකුණක්. පොකුණේ පොකුණ තියෙන්නේ මොනවාද වතුරනේ. ඔන්න පොකුණේ වතුර තියෙනවා. හරිද? පොකුණේ මාළුත් ඉන්නවා කියන හිතන්න. ඔන්න මාළුවෙකුත් ඉන්නවා. හරි. මාළුත් ඉන්නවා. හරිද? චූටි පැලෑටි වර්ගත් ඔන්න තියෙනවා. එතකොට ඔයා හිතන්න මේ පොකුණේ හරිද? දැන් සීත කාලයක් එනවා කියලා හිතන්නකො. හරිද? සීතල කාලයක් එනවා. දැන් ලංකාවේ නම් වතුර මිදෙන්නේ නැහැනේ පුතේනේ. හිම වැටෙන්නේ නැහැ ලංකාවේ නම්. හැබැයි හිම වැටෙන රටවල් තියෙනවනේ. හරිද? හිම වැටෙන රටවල් තියෙනවනේ. එතකොට මේ බලන්නකො. දැන් සීතල කාලයක් ආවා වුණ. හරිද? දැන් අපේ රටෙත් මොනවද? ජනවාරි, දෙසැම්බර් කාලේ එහෙමනේ. දෙසැම්බර් මාසෙට මොකද සීතලක් තියෙනවනේ. ඒ වගේ සීත කාලයක් ආවා. එනකොට මොකද වෙන්නේ? අපි දන්නවා. මොකද වෙන්නේ? වතුර මිදෙනවා නේද? මෙන්න බලන්න මේ. වතුර මොකද වෙන්නේ? වතුරේ තියෙන ඉහළ මට්ටමේ තියෙන ජලය ටික මොකද වෙන්නේ? මිදිලා යනවා මේ. අයිස් බවට පත් වෙනවා. මේ බලන්නකො වතුර මිදෙන්නේ කොහින්ද පුතේ? වතුර මිදෙන්න පටන් ගන්නේ කොහින්ද? හැම වෙලාවකටම හොඳට හොයලා බලන්න. වතුර මිදෙන්න පටන් ගන්නේ උඩ ඉඳන් තමයි වතුර මිදෙන්නේ. ඔයා අද ගෙදර මොනවා හරි කෝප් එකකට වතුර ටිකක් දාලා ෆ්‍රිජ් එකේ දානවා. ෆ්‍රිජ් එකේ මේ ඔය අපි මස් මාළු දාන ඩීෆ්‍රීසර් එක කියලා කියන ෆ්‍රීසර් එකේ වතුර ටිකක් දාලා තියන්නේ. දාලා පැයකින් දෙකකින් ගිහිල්ලා හිමීට එකට අත දාලා බලන්න. උඩ ටික තමයි මිදෙන්නේ. හරිද? උඩ ටික තමයි ඉස්සෙල්ලාම මිදෙන්නේ. මේ මත දානකොට උඩ හයි වෙලා යට වතුර. හරිද? පොකුණක එහෙම නැත්නම් ලොකු වැවක වගේ දෙයක් වුණත් ඒ වගේම තමයි. හරිද? ජලය මිදෙන්න පටන් ගන්නේ කොහොමද? ජලය මිදෙන්න පටන් ගන්නේ උඩ ඉඳන් යටට. පැහැදිලිද කියන එක? මේ බලන්න ඔබේ. මේ ජලය මිදෙන්න පටන් ගන්න හැම වෙලාවකම ඉහළ ඉඳන් පහළට තමයි ජලය මිදෙන්න පටන් ගන්නේ. හරි? එතකොට මොකද්ද මේකේ වටිනාකම මේ ජීවයේ මාධ්‍යයක් විදිහට. හරිද? මේ වන්නකො ජීවීන්ට ජීවත් වෙන්න හොඳ මාධ්‍යයක් නේද වතුර? සීතල කාලෙදිත් මොකද වෙන්නේ? සීතල කාලෙදිත් හරිද? මේ සත්තුන්ට ජීවත් වෙන්න හරිද? වතුරේ අපි කියනවා මේකට ජලයේ දෙන අසමාකාර ප්‍රසාරණය කියලා. හරි? ජලයේ දෙන අසමාකාර ප්‍රසාරණය කියලා තමයි මේකට හඳුන්වනවා. හරිද? විද්‍යාවේ. ඒකේ වටිනාකම තමයි මේ සීත කාලෙදිත් යට දැන් හිතන්න පොකුණේ ඉන්න මාළු ටික එකපාර මැරිලා යනවනේ මේ ඔක්කොම යට ඉඳන් මිදෙන්න පටන් ගත්තා නම් උඩට. පැහැදිලිද? එහෙම වෙන්නේ නැහැ. වතුර මිදෙන්නේ හැම වෙලාවෙම ඉහළ ඉඳන් පහළට. එතකොට සීත කාලේ ඉවර වෙනවා. මෙන්න මේක මිදිගෙන වින යටට එනවත් එක්කම සීතල කාලේ ඉවර වෙනවා. එතකොට මාළුට මැරෙන්නේ නැතුව පොකුණේ අඩියට වෙලා ජීවත් වෙන්න ඕන. හරි. ජීවත් වීමේ මාධ්‍යයක් විදිහට මෙන්න මේ ජලය ගොඩාක් වැදගත් වෙනවා කියලා අපිට කියනවා. පැහැදිලි නේද? තේරුණා නේද? අවුලක් නැහැ නේ. හරි ලස්සන වැඩක් ඈ බලන්න මේ සබාදහම හැදලා තියෙන විදිය නේ ජීවින්ද ජීවත් වෙන්නේ හරි එහෙම නොවි යට ඉඳන් මේ ඉවරන නම් ඔක්කොම ඉවරයි හරි මාළු ටික උඩ එනවා මිනිස්සු අල්ලගන්නේ නේ සත්තු කයි ඉවරයි වැඩි
හරි එහෙම වෙන්න දෙන්නේ නැහැ. හරිද? බලන්නකෝ ආගේ අච්චු පොතේ දාලා තියෙනවා ඔය ලස්සන රූපයක්. හරි. පිටු අංක 61. බලන්න අයිස් තට්ටු මත හරි අයිස් තට්ටුවක් සිදුරු කරලා මාළු අල්ලන මිනිස්සේ. හරිද? එතකොට ඒ බලන්න ඊ රටවල දැන් අයිස් මිදුනහම එයාලට මාළු අල්ලන්න දෙයක් නැහැ නේ. මාළු අල්ලන අය මොකද කරන්නේ? මේ අයිස් තට්ටුව බිනිනවා. මිදලා මැද්දෙන් හිල් කරනවා නේ. මැද්දෙන් හිල් කරලා තමයි මාළු අල්ලනවා නම් බිලි පික්කක් දානවා. දැන් මොකද මෙන්න මෙතනින් සිදුරු කරා. හරි. මිනිස්සෙට දැන් නම් පුළුවන් වුණා මේ වතුර වලට නේ වතුර දැන් මෙහෙම තියෙනවා. බිලි පික්කක් දාලා මාළු අල්ලන්න. හරි. එතකොට ජීවත් වීම මාධ්‍යයක් විදිහට ඔන්න ජලය වැදගත් වෙනවා කියලා අපි දැන් කතා කරා. ජලයේ ගුණාංගයටද අපි ජලයේ ජීවත් වීම මාධ්‍යයක් විදිහට කියන එක කතා කරා. හරිද? ඔන්න ප්‍රධානම අපි ජලයේ තියෙන ගුණාංග ගැන කතා කරානේ. සිසිලන කාරක ගුණය, ජීවත් වීමේ මාධ්‍යයක් විදිහට, ද්‍රාවක ගුණය. හරිද? තව ඉතින් මෙයාට අර අපි අර ප්‍රශ්නේ නම් තිබ්බා මොනවද? ලිහිසිකාරක ගුණයක් තියෙනවා. ලිහිසිකාරක ගුණයක් අපේ අච්චුපතේ තියෙනවා ඒ වචනේ. ජලයේ තියෙන විශේෂ ගුණාංගයක්යි අපි ඒක ගැන විස්තරව කතා කරන්නේ නැති වුණාට ජලයේ පොඩ්ඩක් ලිහිසිකාරක ගුණාංගයක් තියෙන. ඒ කියන්නේ අර තාර පාරක් උඩට වැටුනහම එහෙම එකපාරට ඉස්සලා යන්නේ වාහනේ එහෙමනේ. ඔයාලා දැකලා ඉතින් අතුරු වෙනවා. වාහනයක් එකපාරට තාර පාර උඩින් යනකොට බ්‍රේක් කරපුවාම වාහනේ ඉස්සලා ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙන්නේ. හරි. ඒතකොට ජලයේ පොඩි ලිහිසිකාරක ගුණාංගයකුත් තියෙනවා කියලා අපිට කතා කරන්න පුළුවන්. හරි. පැහැදිලි නේද එහෙනම් ඔය අපි කතා කරමු මේ පාඩම. හරි මේ ප්‍රශ්න බලන්න අපි රූප සටහනේ ප්‍රශ්නේ කරේ උත්තර ලිව්වේ. බලන්න ඊට පස්සේ කියනවා ප්‍රශ්නාංක 2 මුහුදු ජලයට ලවණ මිශ්‍ර වන්නේ ජලයේ කුමන ගුණාංගය නිසාද? හරි. මුහුදු ජලයට ලවණ මිශ්‍ර වන්නේ ජලයේ කුමන ගුණාංගයකින්ද? මුහුදු ජලයට නෙමෙයි. හරි. ඕනෑම දෙයකට හරිද මොනවා හරි දිය වෙනවා නම් හරිද ඒ ජලයේ තියෙන මොන ගුණාංගයද? මොන ගුණාංගය නිසාද දිය වෙන්නේ? ජලයේ තියෙන ද්‍රාවක ගුණාංගයකින්. මේ අපි පළවෙනිම ලියමු. හරි. එහෙනම් ඔයා දෙවෙනි ප්‍රශ්නෙට දාන්න ඕනේ මොකද්ද? මොන ගුණාංගය කියලාද? ද්‍රාවක ගුණය කියලා ලියුවා නම් හරි. මුහුදු ජලයේ ලුණු දිය වෙලා තියෙන මොන ගුණාංගයකින්ද? ජලයේ ද්‍රාවක ගුණය නිසා. හරිද? ජලයේ තියෙන ද්‍රාවක ගුණය නිසා තමයි මුහුදු ජලයේ ලුණු දිය වෙලා තියෙන්නේ. හරි. අපි දන්නවනේ මුහුදු වතුර වගේ හරිද කටට ගිහිල්ලා තියෙනව නේද? ලුණු රසයි. හරිද? මුහුදු ජලයේ ගොඩාක් ලුණු දිය වෙලා තියෙන්නේ පුතේ. හරිද? එතකොට මේ ලුණු දිය වෙලා තියෙන්නේ මොන ගුණයකින්ද? ජලයේ තියෙන. ජලයේ තියෙන ද්‍රාවක ගුණාංගයෙන් හින්දා. හරි. දැන් එහෙනම් බලමු අපි තුන්වෙනි ප්‍රශ්නේ. බලන්න තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ කියලා. නිවසේදී එම ගුණය භාවිතයට ගන්නා වෙනත් අවස්ථාවක් ලියන්න. හරිද? ද්‍රාවක ගුණය මොකටද අපි නිවසේදී භාවිත කරන්නේ? බීම හදන්න, එතනින් ගියාම තව රෙදි සෝදන්න, ඇඟ සෝදන්න, පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ඔය හැම දෙයකටම මොනවද ගන්නෙ? ජලයේ තියෙන මොන ගුණාංගෙද? ගොඩාක්ම ජලයේ තියෙන ද්‍රාවක ගුණාංගනේ. එහෙනම් ඔයා මේක ලිව්වනම් හරි තුන්වෙනි ප්‍රශ්නෙට ඔයා ලිව්වනම් එහෙම පිරිසිදු කිරීමේ කටයුතු පිරිසිදු කිරීම කටයුතු පිරිසිදු කිරීමේ කටයුතු ඊට පස්සේ තව මොනවාද? පිරිසිදු කිරීම කටයුතු ගහදී ගේ හොදනවා, බිම හොදනවා, හරි නානවා, ඒ ඔක්කොමයි තියෙනවා ඈ. හරි පිරිසිදු කිරීම. ඊට පස්සේ ආහාර පිසීම නේ. ආහාර පිසීමද? එතකොට ආහාර පිසීමේදී හරි ලුණු ඒවා දිය වෙනවනේ පුතේ. ඊට පස්සේ බීම ද්‍රාවණයක් සකසන එක. ඒ ඔක්කොම හරි. මම ඔක්කොම ලියන්නේ නැහැ වෙලා යනවනේ. හරිද? බීම ද්‍රාවණයක් සෑදීම. හරි. ඒ අතරින් එකක් ලිව්වනම් හරි. ඉතින් තව මේක අමතරව තව මොන හරි විශේෂ දෙයක් ලිව්වනම් හරි. හරි. තව මොන හරි විශේෂ දෙයක් ලියපු කෙනෙක් ඉන්නවනම් බලන්න යාළුවන්ට දැනගන්න එක දාන්න ඊට වඩා වෙනස් දෙයක් ලියපු කෙනෙක් ඉන්නවනම් chat එකට දාන්න මැසේජ් එකක් බලන්න. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්න.
බලන්නකෝ. සාගර ජලයේ බහුල වඩංගු ලවණය කුමක්ද? ආ සාගර ජලයේ බහුලව තියෙන අඩංගු ලවණය මොකද්ද? ආ ලුණුනේ. ඒ ලවණයට මොකද්ද අපි කියන්නේ? විද්‍යාවේදී අපි ලුණු කියලා නිකම්ම කියන්නේ නේ. ලුණු තමයි තියෙන්නේ. එනකොට විද්‍යාත්මකව අපි ලුණු වලට කියන වචනේ මොකද්ද? ඔයාලට මතකයිද? විද්‍යාවේදී අපි ලුණු වලට කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් නේද? සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් තමයි මූදු ජලයේ වැඩියෙන්ම දී වෙලා තියෙන ලවණ වගේ. මේ පැහැදිලි නේද? ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ බලන්නකෝ. පස්වෙනි එකට අපිට අහනවා පහත දැක්වෙන උපකරණ භාවිත කර ලුණු ද්‍රාවණයකින් ලුණු වෙන් කර ගැනීම සඳහා සිදු කරන ක්‍රියාකාරකමක රූප සටහන ඇඳලා පෙන්නන්න. මොනවාද තියෙන්නේ බලන්න. තියන රහිත කුඩා ටින් බඳුනක්, තෙපාව, ස්පීතු ලාම්පුව, බන්සන් 1000ක්, ස්පීතු ලාම්පුව හෝ බන්සන් 1000ක්, ලුණු ද්‍රාවණයක්, ගිනි පෙට්ටියක්. හරි. ලුණු ද්‍රාවණයකින් ලුණු වෙන් කරගන්නේ කොහොමද කියලා හරියටම බලන්න හරියට ඇඳලාද කියලා ඔයා. ඔන්න තෙපාව කියලා අර තියෙනවනේ උපකරණයක් ඔයාලට මතකද? තෙපාව කියලා කියන්නේ මෙන්න මෙහෙම පොඩි ස්ටෑන්ඩ් එකක්. හරිද? මෙන්න මෙහෙම කකුල් 3ක් විතර තියෙනවා. ඔනෝම ස්ටෑන්ඩ් එකක්. එතකොට මේ ස්ටෑන්ඩ් එකේ ඔන්න ස්ටෑන්ඩ් එක උඩින් අපි තිබ්බා මොකද තියන්නේ? ලුණු ද්‍රාවණයක් අපිට දීලා තියෙනවනේ. ලුණු බීකරයක් කියලා හිතමුකෝ අපි ඔන්න. ලුණු බීකරේ තිබ්බා මේක උඩින්. ඔන්න තියෙනවා මේ ලුණු ද්‍රාවණයක් තමයි දැන් මේකේ තියෙන්නේ. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මේ බලන්න අපි දැන් ලුණු ද්‍රාවණය ලුණු වෙන් කරගන්න යන්නේ. හරිද? ලුණු ද්‍රාවණයක් වගේ ගෙදරදී හදාගෙන මේ ඉන්දර කරොත් එහෙනම් ඔයාලට මේක ලුණු ටික අයින් කරගන්න පුළුවන්. හරි? ලස්සන වැඩක්. මේ බලන්න. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ තෙපාව උඩින් ලුණු ද්‍රාවණය තියලා හරිද? ඊට පස්සේ අපි මේකට පත්තු කරනවා යටි මොකද? බන්සන් 1000ක් හරි නැත්නම් ස්පීතු ලාම්පුවක් හරි. බන්සන් 1000කේ දැකලා තියෙනව නේද? මෙන්න මෙහෙම එකක් තියෙන විද්‍යාගාරේ. හරි. මෙන්න මෙහෙම එකක් තියෙන. මේක ගෑස් සිලින්ඩරේට තමයි හයි කරන්නේ. හරි. ගෑස් සිලින්ඩරේට හයි කරලා මෙතනින් ගිනි දැල්වන්න පුළුවන් අපිට. මේක සීරු මාරු කරන්න පුළුවන් පොඩි නට්ටයක් වගේ එකක් තියෙනවා මෙතන ඇණයක් වගේ එකක්. ඒක කරකලා ගිනි දැල්ලේ ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්. හරි මේක ගිනි දැල්ලක් වත් වෙනවා. බන්සන් 1000ක්. හරි මතක ඇති නේද ඔයාලට? මතක් කරගන්න මේක ගෑස් සිලින්ඩරේට හයි කරලා මෙතනින් ටික් කරලා ගින්දර තිබ්බාම එකපාරට ගිනි දැල්ලක් හැදෙනවා. අපිට මේක එහෙට මෙහෙට කරකවලා මේක ගිනි දැල්ලේ ප්‍රමාණය වෙනස් කරගන්නත් පුළුවන්. හරිද? එතකොට මේ බලන්නකෝ. දැන් බන්සන් 1000 හරි නැත්නම් අපිට පුළුවන් මේකට යොදා ගන්න ස්පීතු ලාම්පුවක්. හරි ස්පීතු ලාම්පුව කියලා කියන්නේ මෙන්න මේ වගේ පොඩි ලාම්පුවක්. ඒකට දාලා තියෙන පොඩි ස්පීට් එකක්. ඒවා දාලා මෙන්න මේක පත්තු කරනවා. හරි. මෙන්න මේ ස්පීතු ලාම්පුවට ගිනි දැල්වන අපි ගිනි කූරක් ගහලා තියෙනවා. ගිනි පෙට්ටියකුත් අපිට දීලා තියෙනවා. මෙතන ගිනි පෙට්ටියක් තියෙනවා පැත්තක. හරි. ගිනි පෙට්ටියකුත් තියෙනවා. හරි. ගිනි පෙට්ටිය වර්ගයක් දින්න ඕනේ. එහෙම නැහැ. හරි. හරිද? ඔයගේ ගෙදර තියෙන ගිනි පෙට්ටිය જાතියම තමයි මේකත් වෙන්න ඕනේ කියලා ඒ නම් ගල් ලියන්න ඕනේ නැහැ. හරි. ගිනි පෙට්ටිය කියලා දැම්මම හරි. දැන් අපි මේක කොටස් ටික මාක් කරා නම් හරි නම් කරා නම් හරි. හරි. දැන් ඔයා ලියන්න මේකේ කොටස් ටික නම් කරනවා. මොනවාද? ලවණ ද්‍රාවණ නැත්නම් ලුණු, දියරය, හරි. ඇහෙනව නේද? බලන්න කොටස් ටික හරියට නම් කරාද කියලා. ඉක්මනට නම් කරන්න බලන්න. ටක් ගාලා. හරියට නම් කරාද? හරිනේ. මේකට අපි කියන්නේ මොකද්ද? තෙපාව.
මේ තියෙන්නේ ස්පීතු ලාම්පුව. අපිට ස්පීතු ලාම්පුව වෙනකොට පුතේ ඕන බන්සන් 1000ක යොදා ගන්න පුළුවන්. ඕන එකක් මොකක් හරි ගින්දැල්ලක් නේ ඕනේ මේව රත් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා මොකද්ද? ගිනි පෙට්ටිය. හරි. මෙන්න මෙහෙම ඇඳලා තිබ්බනම් සම්පූර්ණ ලකුණු ටික ගන්න පුළුවන්. හරිද? එතකොට මේකේ දෙකම අඳින්න ඕනේ නැහැ. මොකද්ද මේ බන්සන් 1000ක ස්පීතු ලාම්පුවයි. දෙක එකක් ඇඳලා හරි. ඇති. මම දැන් ඇඳි ස්පීතු ලාම්පුව. හරි. ඊට පස්සේ මේක දැන් ටික ටික රත් වෙලා ගිහිල්ලා මොකද වෙන්නේ? මේ ජලය ටික වාෂ්ප වෙලා ඉවරලා අන්තිමට මොකද වෙන්නේ? මේකේ අවසානයේ අඩිය තැම්පත් වෙනවා ලුණු කැට ටිකක්. හරි. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. ජලය ටික වාෂ්ප වෙලා ගිහිල්ලා ඉවර වෙලා අන්තිමට ජලය නැහැ. මේකේ ජලය ටික ඕන දැන් ඔක්කොම ඉවරයි. හරි. ජලය ඔක්කොම වාෂ්ප වෙලා ගිහිල්ලා ඉවරයි. දැන් අඩිය ඉතුරු වෙනව මොනවද? ලුණු අංශු ටිකක් බලා ගන්න බලන්න ලුණු කුඩු කැට වගේ පොඩ්ඩක් අඩිය රැඳිලා දෙනවාට බලා ගන්න පුළුවන්. පැහැදිලිද? බලන්න ඔය රූප සටහන ඇන්දද හරියට? හරිද? බලන්න මේකේ ප්‍රශ්න පහම හරියටම ලියපුවා ඉන්නවද? හරි ප්‍රශ්න පහම හරියට ලියපු කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න මගේ ප්‍රශ්න පහම හරි සර් කියලා ටක්කක්. හරි ප්‍රශ්න පහම හරියට කරපු කෙනෙක් ඉන්නවා. හොඳයි ඈ කවුරුත් හොඳයි. හරිද? ප්‍රශ්න පහම හොඳට ලියපු කෙනෙක් ඉන්නවා නම් එයත් හොඳයි. බැරි වුණා නම් ඒක අලුතෙන් ඉගෙන ගත්තා නම් එයත් හොඳයි. හරිද? අපි දැන් මේක විභාගෙ නෙමෙයිනේ. හරිද? අපි දැනට මේ විදිහට පුරුදු වෙලා අර විභාගෙට උපරිම ලකුණක් ගන්න තමයි අපි මේ පුරු වෙන්නේ. පැහැදිලි නේද පුතේ? හරි නේද? අවුලක් නැහැ නේ. right. හොඳයි. හරිද? ඔක්කොම හරි ගියපු අයත් ඉන්නවා ඈ. නිකිෂිගෙත් ඔක්කොම ටික හරි ගිහිල්ලා තියෙනවා හොඳයි. ඇත්තට හොඳයි නේ අපේ ළමයි ටික හොඳයි. එයාලා අවංකව හරි ගියා නම් හරි බොරුවට කියන්නේ නැහැ ඔක්කොම හරි ගියා. right. එතකොට එහෙනම් බලන්නකෝ. හරි. එතකොට අපි දැන් මෙතනදී මේ ප්‍රශ්නේදී සම්පූර්ණ අපේ පහුගිය පාඩම අපි මතක් කරා. හරිද? පහුගිය පාඩම මතක් කරා ජලයේ ගුණය යටතේදී. හරිද? ජලයේ ගුණය සම්පූර්ණ අපි පාඩම මතක් කරා. ඊට මම පොඩ්ඩක් යටින් මම තව චූටි කෙටි ප්‍රශ්න ටිකක් දාලා තියෙනවා ඉරි ගහන්න. බලන්නකෝ. බලන්න අපිට ප්‍රශ්නයක් අහනවා අපුෂ්ප ශාක. මේක නම් අපේ අර ජලයේ පාඩමේ එකක් නෙමෙයි පුතේ. හරිද? මේක මේ ප්‍රශ්න ටික මම නිකන් කලවමේ දාලා තියෙන්නේ. පොඩ්ඩක් මතක් වෙන්න ඕනේ හින්දා. හරිද? බලන්න අපුෂ්ප හා සපුෂ්ප ශාක පිළිවෙලින් දක්වා ඇති පිළිතුර තෝරන්න. හරිද? බලන්න හරි උත්තර දැම්මද කියලා. සැල්වීනියා බේදුරු. බලන්නකෝ. සැල්වීනියා සහ බේදුරු. මතකයිද ඔයාලට? ඔයා දන්නව නේද සැල්වීනියා කියන්නේ මොනවද කියලා? හා? සැල්වීනියා සහ බේදුරු. මල් පිපෙනවද? බේදුරු වල මල් පිපෙනවද? හා? බේදුරු වල මල් පිපෙනවද? නෑ නේ. එහෙනම් මල් පිපෙන ශාක අපුෂ්ප හා සපුෂ්පනේ අපෙන් අහන්නේ. එතකොට පළවෙනි උත්තරේ බේදුරු සැල්වීනියා මල් පිපෙන්නේ නැතනේ. හරි ඊට පස්සේ බලන්න ඕන. ඊළඟ උත්තරේ බලන්න මොකක්ද කියන්නේ? සයිප්‍රස් හා කරපිංචා. අන්න නේද? ඔයාලට මතකයිද සයිප්‍රස් කියන්නේ මොනවද? මේ සයිප්‍රස් කියලා කියන්නේ අපි නත්තල් ගස් කියලා කියන්නේ. ඔන්න ඔය නත්තල් ගස් විශේෂයක්. හරි. මෙන්න මෙහෙම නත්තල් ගස් ටිකක්. එතකොට අපි කතා කරාද නත්තල් ගස් වල මල් පිපෙනවා කියලා. හරි. සයිප්‍රස්, පයිනස් ඔන්න ඕවා ඔයාලා මල් පිපෙනවා කියලාද අපි කිව්වේ මල් පිපෙන්නේ නැහැ කියලාද අපි කතා කරේ. සයිප්‍රස්, පයිනස් වගේ ගල්ස් වල මොනවද? මල් පිපෙන්නේ නැත. එහෙනම් මෙයා ඇවිල්ලා අපුෂ්ප ශාකයක්. හරි. මල් පිපෙන්නේ නැති එක්කෙනෙක්. හැබැයි කරපිංචා ඔයාගේ ගෙදරත් ඇති කරපිංචා ගහ. කරපිංචා ගහේ මල් විතරක් නෙමෙයි මල් හැදිලා ගෙඩිත් හැදෙනවා නේ. එහෙනම් මොනවද? කරපිංචා කියලා කියන්නේ ලස්සන චූටි මලක් හැදෙනවානේ. චූටි සුදු පාට වගේ මල් හැදිලා ඒවම ගෙඩිත් හැදෙනවා. හරි. එතකොට එහෙනම් සයිප්‍රස්
සයිප්‍රස් හා අනිත් එක තමයි කරපිංචා කියලා කියන්නේ. කරපිංචා කියලා කියන්නේ සපුෂ්පක ශාකයක් නේ. සපුෂ්ප මෙයා ඇවිල්ලා සපුෂ්ප ශාකයක්. එහෙනම් උත්තරේ අංක වෙන්නේ මොකද? උත්තරේ අංක 2 නේ. 3 බලන්න 3. කූඩලු පොල් දෙකේම මල් පිපෙනවනේ. පොල් ගහෙත් මල් හැදෙනවා. කූඩලු වලත් මල් පිපෙනවා නේද? පොල් ගහෙත් මල් පිපෙනවා. කූඩලු වලත් මල් පිපෙනවා. එහෙනම් දෙකම සපුෂ්පනේ. ඒ දෙන්නගේම මල් හැදෙනවද? ඒ දෙන්නම සපුෂ්ප. ඒක ගන්න බෑ. හරි. ඊට පස්සේ බලන්න. ඉද්ද සහ මඩු. ඉද්ද ගහේ මල් පිපෙනවා. මඩු ගහෙත් මල් පිපෙන්නේ නැහැ. මඩු කියන්නේ අපි කතා කරේ අපුෂ්ප ශාකයක් කියලා නේ. එතකොට ඉද්ද ගහ මල් පිපෙනවා. මඩු ගහ මල් පිපෙන්නේ නැහැ. අපෙන් අහන්නේ මොකද්ද? අපුෂ්ප එකකුයි සපුෂ්ප එකකුයි පිළිවෙලයි. හරි. පිළිවෙලට තියෙන්න ඕනේ. ඉස්සෙල්ලාම මල් පිපෙන්නේ නැති එක්කෙනා තියෙන්න ඕනේ. ඊට පස්සේ මල් පිපෙන එක්කෙනා ඉන්න ඕනේ. ඉද්දයි මඩුයි දෙක පටලලා තියෙන්නේ. ඉස්සෙල්ලා ඉද්දනේ. එහෙනම් මඩු සහ ඉද්ද කියලා තිබ්බනම් හරි ඒ උත්තරේ. හැබැයි ඉද්ද සහ මඩු කියලා නෙදී. ඉද්ද කියන්නේ මල් පිපෙන කෙනෙක්. මඩු කියන්නේ මල් පිපෙන්නේ නැති කෙනෙක්. එහෙනම් ඒක ගන්න බෑ. උත්තරේ අංක 2 නේ. right. එතකොට ඊට පස්සේ අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට. ජලය සංචිත කරන ශාක පත්‍රය කුමක්ද අහනවා. හරි. ජලය සංචිත කරන ශාක පත්‍රය කුමක්ද කියලා අහනවා. බලන්න. ජලය ගොඩක් සංචිත කරලා තියෙන මොන පත්‍රයේද? සියඹලවල. සියඹල කියන්නේ චූටි කොලයක් නේ. ඒකේ ජලය සංචිතයි ඒ ගොඩක්. නෑ නේ එහෙම නෑ නේ. ඊට පස්සේ අපි කතා කරන්නේ ජලය සංචිත වෙන පත්‍රය. බලන්නකො. ඊට පස්සේ කජු පත්‍රය ජලය සංචිතයිද? නෑ. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? ඊට පස්සේ දාලා තියෙන්නේ තේක්ක නේද? තේක්ක. අයියෝ නෑනේ. ඒක ගැලපෙන්නේ නැහැ. හැබැයි හරියටම හරියන උත්තරයක් ඉන්නවා. කවුද? අක්කපාන නේද? අක්කපාන පත්‍රය කොහොමද? එයා නිකන් අර පොඩ්ඩක් අල්ලනකොට නිකන් ජෙලි ජෙලි වගේ නේ. වතුර ගොඩක් තියෙනවා එයාගේ. හරි. එයාගේ වතුර ගොඩක් තැම්පත්ලා දෙනවා. ඊට අමතරව තව කෝමාරිකා, පතොක් අන්න ඒවල ජලය සංචිතයි නේ. එහෙනම් ඒ උත්තර තිබ්බත් හරි ඈ උතන. අක්කපාන විතරක් නෙමෙයි. කෝමාරිකා වගේ තිබ්බත් හරි. දැන් අපිට දීලා තියෙන අක්කපාන. එහෙනම් උත්තරේ අංක 4. හරි උත්තරේ අංක 4 අක්කපාන. right. එතකොට බලන්න 4 දැම්මද? හරි අක්කපාන මාක් කරා නේද? හරියට අවුලක් නැහැ. හරි ඊට පස්සේ නම් අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට බලන්න. හරි අවධානයෙන් ඉන්න අපි තව චුට්ට වෙලාවයි. හරි තව ටිකකින් ඉවරයි. අන්තිම ප්‍රශ්න දෙක කතා කරන්න අවධානයෙන් ඉන්න 100න් ඉන්න. හරි. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. තුන්වෙනි ප්‍රශ්නේ අපිට කියනවා නිදාගෙන ඉන්නේ අයියෝ නිදාගෙන අහනවා. හරි කවන්නේ. හරි. ලේසිද පේපර් එක? හරි. එහෙම තමයි නේ කැමරා ඔන් වෙනවා කමන්නේ. හරිද? පාඩම අහගන්න. හරිද? කම්මැලි වෙන්න එපා. හරි. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න ඕක. රූප සටහනේ දක්වා ඇත්තේ පුෂ්පයක රේණුවකි. එහි A හා B පිළිවෙලින් නිවැරදිව දක්වා ඇති පිළිතුර. හරිද? බලන්න A හා B ඔන්න බලන්න ටක් ගාලා අපි මතක් කරමු. A හා B බලන්න. මෙන්න ඔයාලට මතකද? රේණුවක් තිබ්බා. ඉස්සෙල්ලා බලන්න රේණුවක් බලන්න කලින් පුෂ්පයක් බලන්න ඉක්මනට. මේ බලන්න පුතේ පුෂ්පයක් තියෙනවා එහෙනම්. මේ මොනවද මේවට අපි කිව්වේ? මතකයිද ඔයාලට බලන්න? හරි. මතකයි කොටස් ටික. හරි. තව චුට්ටයි දැන් ඉවරයි. ඉතින් අග්ගල් පුෂ්පේ ඔක්කොම කොටස් ටික මතක් කරගෙන යන්න. මේ පුෂ්පේ මොනවාද? උඩින් තිබ්බා කලංකය. හරි. ඒකට තමයි පරාගය ඇවිල්ලා වැටෙන්නේ නේ. පරාගය ඇවිල්ලා දැන්පත් වෙන්නේ කලංකය මත. ඊට පස්සේ කීල නේ දිග නටුවක් වගේ දෙන කීලය. ඊට පස්සේ බණ්ඩි ගෙඩිය වගේ දෙන මොකද? ඩිම්බ කෝෂය. කලංකය, කීලය, ඩිම්බ කෝෂය. එහෙනම් මේ තුන් දෙනාට අපි කිව්වා කලංකය, කීලය, ඩිම්බ කෝෂය කියන තුන් දෙනාට අපි කිව්වා මොකද්ද? ශාකයේ තියෙන ගැහැණු කොටස. ශාකයේ තියෙන ගැහැණු කොටස. මොකද්ද අපි ඒකට කිව්වේ? ඡායාංගය නේද? ඡායාංගය.
ශාකේ තියෙන ගැහැණු කොටස. කලංකය, කීලය, බිම්බ කෝෂය. ශාකේ තියෙන ගැහැණු කොටස අපි කියනවා ඡායාංග කියලා. ඒ තුන දෙනාට අපි කියනවා. ඊට පස්සේ මේ බලන්න. ශාකේ තියෙන පිරිමි කොටසට මොකක්ද අයිති වෙන්නේ? මෙන්න දිනවා මේ. මොකද්ද මේකට අපි මේ කොටස් දෙක තියෙන මෙන්න මෙහෙම එකක් මේ. මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔයා දැකලා ඇතිනේ. මල් වල මේ රේණු කියලා කියන්නේ. මෙන්න මේකට අපි කියන්නේ රේණුවක් කියලානේ. රේණු කියලා කියන්නේ නේ. රේණු කියලා තමයි කියන්නේ. එතකොට මේකට අපි රේණුවක් කියලා කියනවා. රේණුවේ උඩින් තියෙන මොකද්ද? උඩින් තියෙන මේ ගෙඩිය වගේ ගැටේ වගේ තියෙන මොකද්ද? අපි ඒකට කියන්නේ පරාග දාණිය. පරාග දාණිය. මේකට මොකද්ද කියන්නේ මේ නටුව වගේ එක? අපි ඒකේ සූත්‍රිකාව. පරාග දාණියයි සූත්‍රිකාවයි. පරාග දාණියයි සූත්‍රිකාවයි දෙකම එකතු වුනහම අපි ඒකට කියනවා මොකද්ද? පුෂ්පයක නැත්නම් මලක තියෙන පිරිමි කොටස. මොකක්ද ඒකට අපි කියන්නේ? මොකක්ද ඒකට කියන්නේ? මෙයා ඡායාංගේ නම් ගැහැණු කොටස් ටික මේ ඡායාංගය කියලා කියන්නේ පුෂ්පයේ තියෙන ගැහැණු කොටස නම් ඒ කියන්නේ කලංකය කීලේ ඩිම්බ කෝෂය ඇවිල්ලා ඡායාංගය ගැහැණු කොටස. හරි. එහෙනම් මේකේ පිරිමි කොටසට අපි මොකක්ද කියන්නේ? මතකයිද? පූමාංගයනේ. පූමාංගය. හරි. මෙයා ශාකේ පිරිමි කොටස. එතකොට පිරිමි කොටස මෙන්න මේකෙන් තමයි පරාග ගිහිල්ලා මේ කලංකය මත තැන්පත් වෙන්නේ. මේ කලංකය මත පරාග වැටුණාට පස්සේ මේ පරාග මේ කිවිල කීලේ දිගේ පල්ලෙහාට ගිහිල්ලා ඩිම්බ කෝෂයේ තියෙන ඩිම්බ සෛලත් එක්ක සංසේචනලා බීජයක් නැත්තම් ඵලයක් හටගන්නවා. පැහැදිලි නේද කතාව? හරි උන් අපි ඒ ටිකත් ඔක්කොම මතක් කරගත්තා ඈ. හරි දැන් අමතක වෙන්න බෑ. රයිට් එතකොට මොකද උත්තරේ? තුන්වෙනි එකට උත්තරේ A හා B පිළිවෙලින්. ඒ කියන්නේ මොකද? පරාග දාණිය, B කියන්නේ සූත්‍රිකාව. පරාග දාණිය සහ සූත්‍රිකාව. උත්තරේ අංක 2 නේ. උත්තරේ අංක 2 නේද? හරි. දෙක මාක් කරාද හරියට? හරි. පරාග දාණිය සහ සූත්‍රිකාව. හරි. ඊට පස්සේ බලන්න තුන්වෙනි ප්‍රශ්නේ මේ අපේ හතරවෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන ප්‍රකාශ අතරින් නිවැරදි සම්බන්ධතාව දක්වා නොමැති පිළිතුර. නොමැති ඒක ඈ. කරුමුල් ශාකයේ අතුලට ආධාර කරයි. ආලග්න මුල් වායුවල සමග වායු මාරු සඳහා උපකාර. වායව මුල් වාතයේ ජල වාෂ්ප අවශෝෂණය කරයි. කෛරු මුල් ශාකයේ කඳට ආධාරකයක් ලෙස ක්‍රියා කරනවා. බලන්න මොකද්ද? වැරදියට දාලා තියෙන එක අහන්නේ අපේ. නිවැරදි සම්බන්ධතාව නොමැති එක. අපි මේ මුල් ගැන කතා කරානේ අපි පාඩමේදී. මතකද ඔයාලට ඉගෙන ගත්තා මේ ශාක මුල් ගැන. කරු මුල් කියන්නේ මොනවද පුතේ? ඉක්මනට අපි මේ ටික බලලා ඉවර කරමු. නේ මෙච්චරයි අහගන්න. මේ බලන්න මේ. ඔන්න දැන් තියෙනවා නුග ගහක් වගේ එකක් බලන්න. දැකලා තියෙනව නේද මහා ලොකු ගස් තියෙනවා. හරි. මේ ගස් වල කොහොමද තියෙන්නේ? මෙන්න මෙහෙම නුග ගහක් තියෙනවා. අතුපතර මෙහෙම විහිද්දා තියෙන ලොකු ශාකයක් නේ නුග කියන්නේ. ඒතකොට ඔයා දැකලා තියෙනව නේද මේ ගස් වල මෙන්න මෙහෙම අත්ත දිගට යනකොට මෙතනින් චූටි මුලක් ඇවිල්ලා පොළොවට සම්බන්ධ වෙනවා. හරි. එතකොට නිකන් හරියට මේ අත්තර නිකන් කරුවක් තිබ්බා වගේ නේ. කරුවක් තිබ්බා වගේ. ඇයි එහෙම වෙන්නේ? නුග වගේ ශාක වල අතු ලොකුවට හැදෙනවනේ. ඒකට මේ අතු ගොඩක් බරයි. නේද? අත්ත කඩා වැටෙන්න පුළුවන්. ඒ කඩා වැටෙන එක නතර වෙන්න තමයි මොනවද මෙන්න මෙහෙම කරුවක් ගැහුවා වගේ මුල් හැදෙන්නේ. කරු මුල් හට ගන්නවා නේ. සමහරව සම්බන්ධ වෙලත් නැහැ. තාම චූටි මෙහෙම එල්ලෙන ඒවාත් තියෙනවා. ගස්වා දැකලා ඇති. හරි. අපි මේකට කියනවා මොකද්ද? කරු මුල් කියලා. බලන්න කරු මුල් වලට දීලා තියෙන උත්තරේ හරියද කියලා. ශාකයේ අතු වලට ආධාරකයක් ක්‍රියා කරනවා. හරියටම හරි නේද? මේ කරු මුල් හරියටම හරි නේද? හරි. මේ කරුවක් ගැහුවා වගේ අතු වලට තමයි ආධාර කරන්නේ. ඒක හරි. එහෙනම් දෙවෙනි එක බලන්න. ආලග්න මුල් වායුගෝලයේ සමග වායු මාරු සඳහා උපකාරී නෑ නේද? මේක වැරදි. ආලග්න මුල් කොහෙද හැදුනේ? ආලග්න මුල් මතකයි නේද? දැන් හිතන්න මේ ආලග්න මුල් කියන්නේ මොනවද? මෙන්න මෙහෙම අර මේ ගම්මිරිස් එහෙම නැත්නම් බුලත් වගේ ශාකවල වැල්වල වල දැක දෙනවා මෙන්න මෙහෙම වැල යනකොට මෙතන තියෙනවා චූටි මුල් පොකුරක්. හරි ගහට සෙට් වෙන්න අල්ලගෙන ඉන්නවා. මෙන්න මෙහෙම මුල් පොකුරක්. අන්න ඒවට තමයි අපි ආලග්න මුල් කිව්වේ. ඒවා වායුගෝලයේ මේ සමග මොකද්ද මේ වායු මාරුවක් කරන්න උදව් වෙන්නේ නැහැ. එයා උදව් වෙන්නේ උනද ගහ අල්ලගන්න. ආධාරකයක් විදිහට. ගහ රඳව ගන්න. හරි ආධාරකයක් විදිහට තමයි එයා වැදගත් වෙන්නේ. එතකොට එහෙනම් වැරදි එක තමයි දෙවෙනි උත්තරේ. මොකද්ද? ආලග්න මුල්. ඊට පස්සේ වායව මුල්. වායව මුල් කොහෙද තියෙන්නේ? මතකයිද වායව මුල්? වායව මුල් කොහෙද තිබ්බේ? වායව මුල් තිබ්බේ කොහෙද? වායව මුල් තිබ්බේ
ඕකිඩ් වගේ ශාකවල. හරි ඕකිඩ් වගේ ශාකවල මුල් ටික දැකලා තියෙනවනේ මිනිහා සුදු පාටට උඩුයි. හරි මුල් ටික එළියට ඇවිල්ලා තියෙනවා මේ. අපි දැන් හිතන්න ඕකිඩ් පැලයක් හදනවා කියලා පොල්ලෙල් එක තියලා. හරිද? එතකොට දැකලා තියෙනවා නේද මුල් ටික එළියට ඇවිල්ලා තියෙනවා. එයා නම් හරිනේ. ජලයේ දින ජල වාෂ්ප ගන්න තමයි එහෙම තියෙන්නේ. හරි. මේ තියෙන්නේ ඕකිඩ් ගහක් කියලා හිතන්නකෝ. හරි ඕකිඩ් ගහක් මෙහෙම තියෙනවා. හරි. මෙන්න මලකුත් හැදිලා තියෙනවා. එතකොට ඔයා දැකලා තියෙනවා නේද මෙයාගේ මුල් ටික මෙහෙම මෙහෙම ඇවිල්ලා තියෙනවා. හරි. මෙයා මෙහෙම ඉන්න ගමන් මේ වායුගෝලයේ තියෙන අපේ මේ අවට වටපිටාවේ තියෙන වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ටික හිමීට මොකද කරන්නේ? ජල වාෂ්ප හිමීට මේ මූල හරහා යාගේ ඇඟට ගන්නවා. හරි. එහෙම තමයි යා ගොඩක් ජලය ඇඟට ලවා ගන්න. හරි අපි වතුර දානවා තමයි. හරිද? එයා වුණාට වායුගෝලයේ ජල වාෂ්ප ගන්න එක්කෙනෙක්. හරි. ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? වායව මුල්. වායව මුල්. ඊට පස්සේ කෛරු මුල්. කෛරු මුල් කොහෙද තියෙන්නේ? කෛරු මුල් තමයි තියෙන්නේ වැටකියා වගේ ශාර වල රාම්පේ වගේ ගස්වල. කොහොමද මේ? ගහ මෙහෙම හැදෙනවා. හරි. මේ මෙහෙම පත්‍ර තියෙනවනේ. රාම්පේ වගේ වැටකියා වගේ ශාර මේවල මෙහෙම පත්‍ර තියෙනවා. හරි. එතකොට ඔයා දැකලා තියෙනවද මේවට හරියට නිකන් මේ කඳ මැද්දෙන් එනවා මුල් జాතිය. කඳ මැද්දෙන් ඇවිල්ලා මෙන්න මෙයාට ආධාරයක් වෙනවා මේ. මෙන්න මෙහෙම මුල් දානවා සමහර ගස්වල. පොළොවට සෙට් වෙලා දින්නේ. අපි ඒවට කියනවා මොනවද? කෛරු මුල්. කරු මුල් නෙමෙයි කරු මුල් තිබ්බට නුග වගේ වල. මේක ඇවිල්ලා මොකද? කෛරු මුල්. හරි කෛරු මුල්. කෛරු මුල් වලින් මොකද කරන්නේ? කෛරු මුල් වලින් කරන්නේ මේ අරකිනම් අතු වලට. කරු මුල් මොකටද මේ? අතු දරාගෙන ඉන්නේ. අතු වලට තමයි සෙට් වෙන්නේ. කරු මුල් අතු වලට සෙට් වුණා. කෛරු මුල් ශාකේ කඳටනේ කඳට සංධාරණයක් දෙනවා නේ. කඳ කඩා වැටෙන එක දරාගෙන ඉන්නවා. අරයා මොකද කරේ? අතු වලට. මෙයා ශාකේ කඳට සපෝට් එකක් දෙන එක තමයි කරන්නේ. එහෙනම් එයාගේ කියලා දෙන විස්තරේ හරි නේද? මොකද කියන්නේ? ශාකේ කඳට ආධාරයක් ලෙස ක්‍රියා කරන. ඒක හරියටම හරි. නේ? එහෙනම් අපිට ගන්න වෙන උත්තරේ තමයි උත්තර අංක 2 ආලග්න මුල්. ආලග්න මුල්. right. එහෙනම් ඔන්න අපි ප්‍රශ්න ඔක්කොම ටික කතා කරලා ඒවට අදාළ වටපිටාවේ ඔක්කොම දේවල් මතක් කරා. හරිද? දැන් බලන්න MCQ 4ම ඔක්කොම හරි ගියපු අය ඉන්නවද? හරිද? හතරම හරියට දාපු අය ඉන්නවද? හරි. දාපු අය ඉන්නවනම් මැසේජ් එකක් දාන්න හතරම හරි කියලා. හරි. හතරම හරි ගියා නම් හොඳයි. හරි. වැරදුන තැනක් තියෙනවා නම් ආයෙ වර්ධින්න නැති වෙන්න අපි බලන්න ඕනේ. හරි. ආයෙ අපි ඔක්කොම ටික බලා ගන්න. දැන් මෙහෙමම ওই පාඩම් ටික ආයෙ පාරක් බලන්න. එතකොට අයියෝ ආයෙ විභාගෙට පාඩම් කරන්න ඕනේ නැහැ. මේ විභාගෙට විද්‍යාව කියන එක ආයෙ ඉතින් මහන්සිලා පාඩම් කරන්න දෙයක් නැහැ. පැහැදිලි නේද? නැත්තම් ඉතින් ඕක ආයෙ හැමදාම පාඩම් කරන්න එපා. එහෙම ඕනේ නැහැ. ඔය ගමන් ඔහොමම බලලා ඉවරයක් කරලා දාන්න. right. එතකොට හරි පුතේ. එහෙනම් හොඳයි ඔක්කොම හරි ගියපු අය ඉන්නවා. හරි අපි මේ විදිහට පේප් ක්ලාස් එක දිගටම කරගෙන යනවා. ඒ වගේම ඔයාලට තව පණිවිඩයක් දෙන්න තියෙනවා. ඒකට සම්බන්ධලා ඉදිරියට වැඩි කරගෙන යන්න යාළුවොත් එකතු කරන්න. මේ අපේ තියරි ක්ලාස් එක අපි අඟහරුවාදා හවස 6 ඉඳන් 8 වෙනකල් කරන්න දැන් ප්ලෑන් කරලා තියෙනවා. තියරි ක්ලාස් එක ඔන්ලයින් තියරි එක. ඔන්ලයින් තියරි එකට සම්බන්ධ වෙන අයට ඒ විදිහට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි නම්බර් එක 077 182යි 79යි 77 කියන අංකෙට WhatsApp message එකක් දාන්න. ඔයාගේ යාළුවන්ටත් කියන්න පණිවිඩය අපේ මෙහෙම ඔන්ලයින් තියරි ක්ලාස් එක යනවා සයන්ස් වලට. message එකක් දාලා ක්ලාස් එකට සෙට් වෙන්න පුළුවන්. දිගටම අපි කරගෙන යනවා. ප්‍රශ්න පත්‍ර වැඩ පිළිවෙලත් මේ විදිහටම හැමදාම කරගෙන යනවා. අද වගේ අපි බ්‍රහස්පතින්දා ඒකේ වෙලාව වෙනසක් නැහැ. මේ විදිහට තමයි අඟහරුවාදා හවස 6ට අපේ මේ ඔන්ලයින් තියරි ක්ලාස් එක යනවා. හරිද? ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් අයට එහෙම සම්බන්ධ වෙන්නත් පුළුවන් වගේ යාළුවන්ට පණිවිඩය දෙන්න සහ අපේ පේපර් ක්ලාස් එකේ ගෲප් එකට වගේ යාළුවෝ දන්න කෙනා අය ඔක්කොම ඇඩ් කරන්න. අපි ඒක සම්පූර්ණ නොමිලේ මේ විදිහටම දිගටම කරගෙන යනවා මේ වැඩේ. හරිද? හරි. එතකොට ඔන්න ඔය වැඩ ටික තමයි අපිට කියන්න තිබ්බේ, පණිවිඩය දෙන්න තිබ්බේ. හරි එහෙනම් අදට පන්ති ඉවරයි. අපි මේ වගේම තව පේපර් එකකින් අනිත් දවසේ හම්බ වෙමු. හරිද? එහෙනම් දැන් මීටින් එක ඉවර වෙයි. හරි කට්ටියට ලීව් වෙන්න පුළුවන් ඈ.